ආදරෙන් පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම. ඉතින් ඔයා අද නම් පළවෙනි වතාවට මගේ වීඩියෝ එකක් බලන්නේ. ඉතින් ඔයාවත් ආදරෙන් පිළිගන්නවා. ආදරෙන් ඉල්ලනවා subscribe කරලා දිගටම එකතු වෙන්න අපිත් එක්ක කියලා. ඉතින් බලමු අපි මේ ලස්සන කොලේ ගොතන විදිය. උතා ගන්න විදිහ ඉගෙන ගන්න ආසාය ඔන්න මේ වීඩියෝ එක බලලා ඉගෙන ගන්න පුළුවන්. අපි බලමු මොකක්ද කොහොමද ගොතන්නේ කියලා. මේක ඔයාට ඕනම යාන් එකකින් ගතන්න පුළුවන්. මිල්ක් කොටන් යාන් ඒ වගේම normal ඕනම යාන් එකකින් පුළුවන්. මම මගේ ළඟ දැනට තියෙන්නේ මේ යාන් එක Apple thread එකේ T10 යාන් එක තියෙන්නේ green color. ඉතින් මම මේ නූල් දෙකක් එකට කරලා තමයි මේක ගොතන්නේ. අපි බලමු මුලින්ම මොකද්ද කරන්න ඕනේ කියලා. මුලින්ම අපි මේව ස්ලිප් knot එකක් දාගෙන මේකට තව ඕන වෙනවා මේ කටුව අරන් තියෙන 2.5 කටුව. එතකොට මේ වගේ කම්බියක් ඕන වෙනවා. මේක අර green color කම්බිය තියෙනවා නම් වඩා හොඳයි. මම මේ හදිසි ඕඩර් එකට කරන ගමන් මගේ ළඟ තිබ්බේ මේ කලර් එකේ නිසා මම ඒක ගන්නවා. ඒක අර පොඩියට පේනවා මෙන්න මේක. අපි ගෙතුවාම ඒක green වලින් කරන්න. ඔයා ළඟ තියෙනවා නම් green තමයි ඒකට සුදුසුම කම්බිය. මේ කම්බිය සෙන්ටිමීටර් 20ක් දිගට ගත්තාම ඇති. මේක මම වැඩියනොත් එක අරන් තියෙනවා. මෙන්න මේ ප්‍රමාණය 20ක් එක්ක මේ නැට්ටත් එක්ක එනවා 20 ගත්තාම. මේක මම වැඩියෙන් අරන් තියෙනවා. කම්බියත් ඕන වෙනවා. ඊට පස්සේ අපි බලමු කොහොමද කරන්න කියලා. මෙහෙම චේන් ස්ලිප් knot එකක් දාලා චේන් 10ක් ගොතන්න. 1 2 3 4 5 6 7 8 9යි 10යි 10යි. ඊට පස්සේ අපි කරන්නේ මෙතන මේ පළවෙනි මේක අයින් කරලා මෙතනට එනවා. මෙතනට ඇවිල්ලා සිංගල් ක්‍රොෂේ එකක් දානවා. ඊළඟට අපි මෙතනට ඩබල් ක්‍රොෂේ එකක් දානවා. ඊට පස්සේ ඩබල් ක්‍රොෂේ එකයි මේකට එකයි දාන්න. හරි. ඩබල් ක්‍රොෂේ දෙකයි සිංගල් ක්‍රොෂේ එකයි ඩබල් ක්‍රොෂේ දෙකයි. ඊට පස්සේ ත්‍රිබල් ක්‍රොෂේ ත්‍රිබල් මේක දෙපටක් කරකවනවා. දෙපාරක් කටුවට කරකවලා ගන්න. ඊළඟ එකට අපි ත්‍රිබල් ක්‍රොෂේ වම එකයි ඒ ස්පේස් එකකටම ත්‍රිබල් ක්‍රොෂේ තව එකක් දාන්න. එතන මේ ස්පේස් එකටම තව එකක්. මේ විදිහට. හරි. දෙකයි එතකොට. ඊට පස්සේ නැවතත් ත්‍රිබල් ක්‍රොෂේ එකක් ඊළඟ ස්පේස් එකට මේකට. හරි. ඊට පස්සේ එකට අපි ඩබල් ක්‍රොෂේ එකක් දානවා. ඔය විදිහට. හරිද? ඊට පස්සේ අපි මේකට නැවත ඩබල් ක්‍රොෂේ එකක්. ඊළඟ එකට අපි half ඩබල් ක්‍රොෂේ. ඔහොම අරගෙන මේක තුනෙන්ම ගන්නවා. half ඩබල් ක්‍රොෂේ. ඊට පස්සේ ඒකට අපි පටලන්න සිංගල් ක්‍රොෂේ එකක්. මේ විදිහට. සිංගල් ක්‍රොෂේ එකක්. ඒකට එකක් නෙවෙයි ඒකට තුනක් දාන්න ඕනේ. එකයි ඒ ස්පේස් එකටම දෙකයි අපි දෙවෙනි එකට අලුත්ම ගෙනෙන්නාවට මේක මාක් කරලා තියාගන්න. එතකොට වඩා පහසු වෙනවා. දෙවෙනි එකට ඒකටම ඒ ස්පේස් එකටම දාපු දෙවෙනි සිංගල් ක්‍රොෂේ එකට ඒක මාක් කරගන්න. ඊට පස්සේ ඒකටම තව එකක්. එතකොට ඔක්කොම තුනක්. මේ අන්තිම එකට තුනක් දැම්මා. ඊළඟ එකට මෙතන එකට අපි half ඩබල් ක්‍රොෂේ එකක් දානවා. මේ නූලත් මේකටම තියාගෙන යන්න. එතකොට
ඒක එහෙම සැඟවිලා යනවා. ඔය විදිහට. හරි. ඊට පස්සේ අපි ඊළඟ එකට ඩබල් ක්‍රොෂේ එකක් දානවා. ඔය විදිහට. ඊට පස්සේ ඊළඟ එකටත් අපි ඩබල් ක්‍රොෂේ එකක්. අපි අර චේන් 10ක් ගොතාගත්ත එකේ එක පැත්තක නූලකට දාගෙන දැන් අනිත් පැත්තට දාගෙන යන්නේ. ඔය විදිහට ඊළඟ එකට ට්‍රිපල් ක්‍රොෂේ එකක් මෙතනට. ඔය විදිහට ඊළඟ එකට ඩබල් ක්‍රොෂේ දෙකක් දාන්න ඕනේ එක ස්පේස් එකට. අපි මේ පැත්තේ කරා වගේ කොලේ අනිත් පැත්තටත් ඒ දෙයම කරන්න ඕනේ. ඔය විදිහට ඊළඟට අපි ඩබල් ක්‍රොෂේ එකක්. ඩබල් ක්‍රොෂේ එකයි. හරි. ඊළඟට අපි නැවතත් ඩබල් ක්‍රොෂේ එකක්. ඊළඟ එකට අපි සිංගල් ක්‍රොෂේ එකක්. ඔය විදිහට. ඊට පස්සේ අපි මෙතනට ස්ලිප් එකක් දාලා ස්ලිප් කරනවා එතන. ඔය විදිහට කරලා ඊට පස්සේ අපි කම්බිය දානවා. කම්බිය අරගෙන මෙතන මේ තියෙන ස්පේස් එකකින් ඔය විදිහට ඇතුළට දාගන්න. ඔය ගානට දාලා මෙතන අපි දැන් කම්බියත් අල්ලලා තමයි ගොතන්නේ මේ විදිහට. මෙතන දාලා මේක මෙතන තියෙන පළවෙනි චේන් එකට ඔය විදිහට දාලා කම්බිය මෙහෙම ගන්නෙ. කම්බියේ කටුවට උඩින් ඊට පස්සේ ඔය විදිහට අරගෙන දැන් අපි හැම එකටම සිංගල් ක්‍රොෂේ තමයි දාගෙන යන්නේ. කම්බියත් එක්කම තියාගෙන. කම්බි දාන්න අපි කොලේ හයියට හිටින්න. ඊට පස්සේ ඊළඟ එකට සිංගල් ක්‍රොෂේ එකක් දානවා. ඊට පස්සේ අපි මෙතන චේන් එකක් දාලා තමයි ඊළඟ සිංගල් ක්‍රොෂේ එකට හැම එකටම යන්නේ. විදිහට සිංගල් ක්‍රොෂේ එකයි චේන් එකයි සිංගල් ක්‍රොෂේ එකයි චේන් එකයි ඔය විදිහට මෙතනටම එන්න. හරි දැන් අපි මෙතනට ආවා. දැන් අපි අර මාක් කරලා තියෙන තැනට ආවේ. අපි මෙහෙම ගලවලා ගලවලා ඒකටත් අපි සිංගල් ක්‍රොෂේ එකක් මේ විදිහට දාගෙන මෙතනට චේන් එකක් දාලා ඊට පස්සේ මෙතන මේ දෙකක් තියෙනවනේ නූල්. අන්න මේ නූල් දෙකට අත්සෙන් දාලා මෙහෙම අරගෙන මේ නූල මේ විදිහට ස්ලිප් කරනවා මේකෙන්. ඒක තමයි අර කොලේ තුඩ හරිය වගේ තියෙන්නේ ඒක. ඊට පස්සේ මේකට ඊළඟට තියෙන ස්පේස් මේවයකට සිංගල් ක්‍රොෂේ එකක් දානවා. මේ විදිහට එතනට අපි චේන් එකක් දාන්නේ ඊළඟට තියෙන එකට අපි සිංගල් ක්‍රොෂේ එකක් දාලා චේන් එකක් ඒකත් නැවතත් අර විදිහටම සිංගල් ක්‍රොෂේ එකයි චේන් එකයි ඒ විදිහට දාගෙන යන්න. මෙතනට වෙන්න. හරි අපි මෙතනට ආවා මේ විදිහට. ඊට පස්සේ මේ කම්බි දෙක මේව කරලා ඊට පස්සේ මෙතන එකට අය මෙහෙම දාලා ඔය විදිහට අරගෙන මේ නූල මෙහෙම අරගෙන නූල කපනවා. ඒ නූල දිගට තියලා කපන්න. ඊට පස්සේ කපලා නූල මේක වටේ මෙහෙම ඔතනවා. මේ විදිහට ඔතා ගත්තාම තමයි අපිට මේ ලස්සන කොලේ හම්බ වෙන්නේ. ඉතින් ඔයා try කරන්න මේ විදිහේ ලස්සන කොළ හදලා මල් බොකී එකක් හදන්න ගන්න එහෙම.
රෝස් මල් වලට එහෙම හරිම ලස්සනයි. මේ මෙනුවල මේක වටේ දිගටම ඔතලා ඒක මේ ග්ලූ එකකින් අලව ගන්න පුළුවන්.